ඉතින් මම දැන් දකුණු පළාතේම වගේම ලංකාවේම විශාල අර්බුදයකට මුහුණ පාලා දෙන විශේෂම කුඩා සංචාරක ව්‍යාපාරයේ නියැලෙන ඉන්න කුඩා ව්‍යාපාරිකයන්ට මහා පරිමාණයේ අයට නම් ප්‍රශ්නයක් නැහැ මේ ආණ්ඩුවෙන්. හැබැයි ගම්වල අහිංසක විදියට පොඩි කඩයක් හදාගෙන ව්‍යාපාර කරපු අයද ඒ අයගේ යම් අතපසුවීමක් තියෙනවා නම් ඒ අයගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒ අයක සාකච්ඡා කරලා ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් මේිට පෙරත් මෙවැනි ගැටලු ආපු වෙලාවක ප්‍රාදේශ සභාව ප්‍රාදේශ කාර්යාලය දිසාපතිතුමා මැති ඇමතුරු මැදිහත් වෙලා යම් සාධාරණයක් කරා. මොකද අපි තේරුම් ගත යුතු කාරණේ තමයි මේ සංචාරක ව්‍යාපාරය කියන්නේ මේ තරු පහේ මහා පරිමාණයේ හෝටල් වලට එන ආදායම පමණක් නෙවෙයි. බහුතරයක් ආදායම එන්නේ මේ පොඩි රෙස්ටෝරන්ට්ස් වලට. අනිත් පැත්තෙන් සර්ෆින් ක්‍රීඩාව නියැලෙන තරුණයෝ තමයි මේ හිරිකැටිය කියන ප්‍රදේශය උනාකූරුව මිරිස්ස වැලිගම මේ ලෝකෙට අරගෙන ගියේ. එහෙම නැත්නම් මේ ආණ්ඩු මැදිහත් වෙලා ප්‍රොමෝට් කරලා නෙවෙයි නැත්නම් ආණ්ඩු මැදිහත් වෙලා නෙවෙයි ආරුගම්බේ ගත්තත් LTT ක්‍රස්තවාදය තියෙන වෙලාවෙත් ආරුගම්බේ වලට සංචාරක අරන් ගියේ ආරුගම්බේ ප්‍රදේශයේ ජීවත් වෙන ගමේ අය. ඉතින් මේ මිනිස්සු වල දාලා යම් කිසි කෙනෙක් හිතනවා සංචාරක ව්‍යාපාරය හදන්න පුළුවන් කියලා. ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේත් මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න. හැංගෙන්න ඕනේ නැහැ නේ. මැති ඇමතුරු හොයාගෙන එනකොට මිනිස්සු හොයාගෙන එනකොට හැංගෙන්න ඕනේ නැහැ කිව්වල දොර වහගෙන. ඇවිල්ලා කතා කරන්න. කතා කරලා එයාගේ ප්‍රශ්න විසඳන්න. මොකද මේ දේශපාලනයක් නෑ. දැන් අද අපි සියලුම පක්ෂවල අපේ විපක්ෂින මන්ත්‍රීවරු මෙතන ඇවිල්ලා ඉන්නේ ඇයි? අපිට දේශපාලන වාසියක් ගන්න නෙමෙයි. අපි අවංකව හිතනවා මේ මිනිස්සු වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. ඒ සඳහා අපි පැහැදිලිවම පාර්ලිමේන්තුව තුලත් මේ ගැන කතා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට අපි බලපෑමක් කළ යුතුයි. මේ ඉන්න අයට සාධාරණයක් ඉෂ්ට කළා මේ අයගේ ජීවන වෘත්තිය අරගෙන යන්න කටයුතු කරන්න. මොකද දැන් ඊළඟ සීසන් එකට බුකින් ගන්න ඕනේ දැන්. මේ අපි මේ පොඩියට තිබ්බට මේ තැන්වල මේවට මාස 2-3කට ඉස්සරහට බුකින් එන්නේ. booking.com කියලා බැලුවොත් මේ හුඟක් පොඩි රෙස්ටෝරන්ට් මේ සර්ෆින් සෙන්ටර්ස් ලෝකේ ඉහළම තැන්වල තියෙන නම දිනපු අය. ඉතින් ඒ අයගේ බුකින් මාස 3-4කට කලින් එනවා. ඉතින් දැන් මේ කරලා දැම්මට පස්සේ එතනින් එහා පැත්තට සංචාරක ව්‍යාපාරයටත් ඒක දීර්ඝ කාලිනව බලපානවා. ඒ හින්දා ආණ්ඩුව පැහැදිලිවම සානුකම්පිතව වගේම ප්‍රායෝගික වෙන්න. මේ ප්‍රැක්ටිකල් නැතුව පොතක් තියාගෙන මහාචාර්ය ආචාර්යවරු කියලා ඇවිල්ලා මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ගියොත් අවසාන වෙන්නේ මේක තමයි. ඒ හින්දා පැහැදිලිවම අපි ආණ්ඩුවට කියන්නේ මේ මිනිස්සු දිහා ප්‍රායෝගිකව බලලා මේ භූමියට ගැළපෙන විදියට කියන්නේ මිරිස්සර දෙන විසඳුම හිරිකැටියට දෙන්න බෑ. හිරිකැටියට දෙන එක තංගලට දෙන්න බෑ. ඒ හින්දා මේ ඒ ප්‍රදේශවලට ආවේනික වුණු ප්‍රශ්න ටික හඳුනගෙන මේවට විසඳුම් දෙන්න කටයුතු කරන්න ඕනේ. ආනිවල හරත් අලු කරේ ස්ටෝර් එක දවල් ගන්න හැම සයින් කරගන්න. හරි වැඩසටහනක් කරනවා ඉතින් පෝට් සිටි එකෙන් මේ විදියට දෙන්නේ මොකක්ද මේ ඕෂන් සිටි එකේ මාස 4 සීසන් එකේ දාගෙන කවුරු සීසන් එක මාස 6ක් 7ක් හරි දිනුවා වැඩේ ඉවරයි නේ. ඊට පස්සේ ඔන්න හවස ගෙනියන්න පුළුවන්. අනිත් ඒ ඩොලර්ස් ටික මාරු කරන්න ඕගොල්ලෝ තමයි දාලා අවශ්‍ය. ඕකෙන් තමයි තෙල් ටික ගේන්නේ. සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරී කරන අහිංසක දුප්පත් ව්‍යාපාරිකයන් අද ලංකාව වටේම ඉවත් කරන්න කටයුතු කරගෙන යනවා මේ රජේ. විශේෂයෙන්ම දකුණු පළාතේ අහිංසක දීවර ජනතාවගේ දරුවෝ තම තමන්ගේ ඉඩම්වල පුළුවන් ආකාරයෙන් හදාගෙන රෙස්ටුරන්ට් හදාගෙන මේ ව්‍යාපාරය කරනවා. යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවෙත් රාජපක්ෂ ආණ්ඩුව තියෙන වෙලාවෙත් කීපවතාවක්ම සංචාරක අමාත්‍යාංශයෙන් මේව කඩන්න ආවත් අපි මැදිහත් වෙලා කිසිම දෙයක් කඩන්න අපි ඉඩ දුන්නේ නැහැ. අද මේ ත්‍ස්තවාදී ආණ්ඩුව නිසා අපිට කතා කරන්න කඩන්න ඒක නතර කරන්න අපිට හැකියාවක් නැහැ. අපි නාම රාජපක්ෂ මහත්මයාලා අපි කවුරුත් පාර්ලිමේන්තුවේ මේ ගැන කල්තැබීමේ යෝජනාවක් ගෙනල්ලා මේ ගැන ඔබලාට සහන ලබා ගන්න අපි කටයුතු කරමු. විශේෂයෙන්ම නිහාල් ගලප්පති මන්ත්‍රීතුමාටයි මේ දිස්ත්‍රික්කයේ නඩි මන්ත්‍රීවරුන්ටයි මම කියනවා මේ ගම්වල ඇවිල්ලා අහිංසක මිනිස්සු රාට්ට ඡන්ද ගත්තා වගේ මේ අහිංසක මිනිසුන්ගේ ජීවත් වීම රැක ගන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී ඒ අයගෙන් මම අම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ජය වේවා. Vale.
අයගේ අයිති තියෙනනේ කාටවත් ඔක්කො. මම LRT ගේ දාලේ දවස් අපේ ආණ්ඩුවේ මම අරන් දුන්නේ මේ. ඒකත් කඩන දාලා ඒවක් කඩන ලියුම්. ඔක්කොම අරන් සල්ලි ඒවක් කඩන ලියුම් ඇවිල්ලා. අපිට අඩු ගානේ මෝට් එක තියාගෙන ඒකට මෝට් එක තියාගෙන වෙච්ච එක. අපේ වැල්ල තමයි අර එක්කෙනෙක් ඉන්නේ ලක්ෂ මැරුණේ අපි කණ්ඩායම් කඩවල කණයි තියෙන්නේ අපි ආයින් කරාට පස්සේ මේ අපේ රාමායන එක්කෙනෙක් මැරුණා. තමයි මේ අපි පස්සේ මේ විදේශීය මේ දේශීය ඔක්කොම අපි මේ බලා ගන්න ලයිව් කරලා අපි තමයි මේ ලයිව් පාලනය කරලා අපි තමයි බලාගෙන කවුරුද ඉරෙන්න කියලා බේරගන්න එදා ඒගොල්ලෝ අපි සේරම එළියට දැම්ම එක කරේ. අපේ බඩට දැනෙන වේදනාව මොකද්ද? හිතට දැනෙන වේදනාව මොකද්ද? ඒතකොට ඒව යටපත් කරනකොට මේකේ තරුණ පරපුර කොහොමද එළියට දාලානේ තියෙන්නේ? අර එහා රෙස්ටුරන්ට් එකේ ඉන්න තාත්තා මැරිලා, පුතා මැරිලා. ඒ දරුවා තමයි මුළු පවුලම රකින්නේ. ඒතකොට ඒ දරුවා පත් වෙන තත්ත්වය මොකද්ද? වැරදි දේවල් වලට යොමු වෙයිලා. දරුවා මෝදු ගියා. ඒ දරුවත් මෝද ගියා. කරන්න දෙයක් නැති කමට. ඒ වේදනාවට කොල්ලතු ටික ගිනි තිව්වා. ඒ දරුවා. එතකොට ඒ දරුවන්ට යන කල මොකද්ද? අතුමාට ඉතිපත් වෙන පුළුවන් නම් අපිට මේ කතා කරන්නේ. අපිට ඇත්තේ ඉන්ට්‍රෙස්ට් මා කියන කතා කරන්නේ. ඒක ඇත්තටම හරි අසාධාරණයි. අන්නවනම් මොනවාරි කල්පයක් තියෙනවා. කල්පයක් දෙන්න ඕනේ. මොකද අපිට අපි දන්නේ නැහැ වෙන ජොබ් එකක් දන්නේ නැහැ. අවුරුදු පානපන් කියන්නේ කලුම ඒ වගේ තියෙනවා. ඒක අපේ ජොබ් එකක් ගන්නවා කැඩුවට ප්‍රශ්නයක් නැහැ. මෙයාලා තියෙන ප්‍රශ්නේ අතර මට එයාලා තේරුම් ගන්න විදියක් නැහැ දැන්. දැන් එකේ දැන් නවම්බර් ඊළඟ ටීචර් මේක අගෝස්තු වෙනකොට දැන් බුකින් ඇවිල්ලානේ. එමණ අවුරුදු දෙකකවත් ලීඩ් ටයිම් එකක් දීලා කියන්න ඕනේ. අවුරුදු දෙකකට පස්සේ අපි මේක අයින් කරනවා මෙතනින් කියලා ඒ වගේ පොඩි ප්ලෑන් එකක් දෙන්න ඕනේ. මේක පාට වෙනලා කරලා දැම්මම බලමු මේක සීසන් එකක් තියෙන්නේ අගෝස්තුවේ පටන්. ඒක ඇටියට අපිට කාලේ අහුම්කම් දෙනවා ජනතාව. අපි කියනවා අහුම්කම් දෙන්න ගෙනෙන්නේ නැති එක ප්‍රශ්නේ තියෙන දුප්පත් ගයින්න සල්ලි තිබුණා හොටෙල් හදාගෙන ගෙවල් වලට ඇතුළු විකුණා නෑ කවුරු හරි ඉන්නවා මේ හැරි නෑ. මෙන්න කාටන් එකට හොයාගෙන කට්ටිය එන්න. මේක සර් ඉන්නේ ව්‍යාපාරයක්. අත්තරම මේක ඉස්ම බැලලා තීරයකට නෑ ලයිෆ් ගන්න කවුරුත්. මේ බැලලා ඉන්න ළමයි ටික තමයි අදිසින් සුද්ධෙක් කරේ ගියොත් පැනලා බේර ගන්න ඉන්නේ. අනිත් එක තමයි බැලලා සුද්ධ කර ගන්න ඉන්නේ මේ ළමයි ටිකම තමයි. ඉතින් අපහන් බාහිර පත්‍රාලිය ටිකක් කලවලා තියෙනවා ටිකක් කලවන්න නැතුව තියෙනවා. ඒ නිසා මෙයාලා ඉඳන් ඈ කටිනේක තාම ඒගොල්ලෝ ආවේ නැහැනේ. අපිට තාමට අයින් කරලා ඒක දිහා ඊට පස්සේ තාම අයින් කරලා සමහර කැමැත්තෙන් අයින් කරගෙන තියෙනවා සමහරව එහෙම පොඩිම තියාගෙන. ඉතින් ඒක ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම එකට අයින් කරනවා. නමුත් මේ සංචාරක ව්‍යාපාරේ මිනිස්සුන්ට තේරෙන්නේ මේකේ ලොකු හොටෙල් කට්ටිය කල්පනා කරනවා මේ සංචාරක පොඩි කට්ටියට මොන ප්‍රශ්නයක් මේ කරලා ඒගොල්ලන් බැඳෙන්නේ. නමුත් මේකේ ලොකු සංචාරක හොටෙලට සුද්ධ ආවට පස්සේ වැල්ලට ඇවිල්ලා තමයි මේ පොඩි කට්ටිය තමයි සුද්ධ බලාගන්නේ. සුද්ධට නාල ඉවර වෙලා හොටෙලට ගිහිල්ලා බියරක බීලා ආයි හොටෙලට බීච් එකට නාන රටක් නැහැ. සංචාරකයා වැල්ලට ආව වැල්ල ඉඳගෙන තමයි නාල කියලා ඔක්කොම කරගන්නේ. මේක මෙයාලා කියන විදිහට වැල්ලට ඇවිල්ලා සුද්ධ නාල ආයි හොටෙලට කියලා බියරක බීලා ආයි ඇවිල්ලා නාන්න ඕනේ. සුද්ධ කියන්නේ මේ වගේ වුණොත් අපිට මේ සංචාරක මේ පැත්තෙම මේ සුද්ධ ටික යනවා. ඒ සුද්ධ ටික ගියයි දැන් හිරි කැටියේ වැලිකප සර්ව් ෆෝම් කරේ ඒ ඉන්න කොල්ලෝ ටික. අවුරුවක්වත් ඇඩ්ඩාලා නෙවෙයි. මේ මිනිස්සු දුක් මහන්සි වෙලා ගිනියව්වේ බෝඩ් පැදලා සංචාරකයෝ ටිකක් ගෙන්න ගත්තම ඒක ඊට පස්සේ ලොකු හොටෙල් ටික දාගෙන ලොකු හොටෙල් ටික කට්ටිය කියනවා මේ රෙස්ටුරන්ට් එක වැරදි කියලා. අද මේ කොල්ලෝ ටික නැත්තම ඒ ලිප්ටෙන් සුද්ධ වෙන්නේ නැහැ. හැමතැනම පොඩි කොල්ලක් ගිනි ආවේ. වතුර බැරලේ කරේ තියාගෙන ඇවිල්ලා තමයි මේ සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න. අවුරුදු 15ක් 20ක් ගොඩ ගත්ත සංචාරක ව්‍යාපාරය තමයි මම එක සැරේටම මේගොල්ලන් මේ ලොකු අගතියකටපත් කරන්නේ. අපි කියන්නේ අපේ කර තියෙනවා පෙන්නලා දීලා අපට මොන හරි දෙයක් කියලා අපිට ජීවිත රැකියාව කරගන්නත් වෙරළත් ආරක්ෂා කරගන්නත් වැඩියක් තියෙන්නේ මොනවාරි ක්‍රමවේදයක් හදන්න. අපිට අඩු ගන්න දැන් මේකට මූණ දෙන්න බෑ. එක සැරේටම දැන් ගන්නමයි කියව ගමන් අපි සීසන් එකක් ආරම්භ කරන් ඉනකොට මේ සීසන් එක පටන් ගන්න විතරයි. ඊට පස්සේ